1978 නොවැම්බර් මාස 24 වෙනිදා මහා ගං වතුරෙන් පසුව අවුරුදු 47කට පසුව ශ්‍රී ලංකාවට වැඩිම ගං වතුර ආවේ 2025 නොවැම්බර් මාස 28 වෙනිදාය. නොවැම්බර් 25 වෙනිදා චන්ද්‍රයා අපට ආලෝකමත් කරත් එදින රාත්‍රියේ 4:30න් පසුව එම ආලෝකයද අපට අහිමි විය. ඉතින් මේ සියල්ලම වෙනස් වුණා. නොවැම්බර් 26 වෙනිදා දින මහා වර්ෂාව ලංකාව පුරාවටම පටන් ගත්තා. කෙමෙන් 24 රාත්‍රියේ වර්ෂාව දරුණුම වුණා. මේ ඔබ දකින්නේ 28 උදේ කාලයේ මාඔය හරහා ගම්බිම් වලට වර්ෂාව එන්නම වැඩි වෙලා ගම් වතුර එන ආකාරය. ඒ වගේම නිවාස වලට හා දේපොළ වලට ගොඩක් හානි වෙලා තියෙනවා. මාඔයේ ජල රකුසා මිනිස් ජීවිතයක් බිලිගන්න කලින් කොඩිගම බටකන්දේ තරුණ පිරිසක් මෙම මාමා බේරාගෙන තියෙනවා. ඉතින් ගොඩක් හොඳ දෙයක්, ලොකු පිනක්. ඒ වගේම තමයි ජීවිත 40ක් බේරගත්ත මේ තරුණ පිරිසට යෝධ බල යෝධ සත්‍ය ලැබිලා දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලෝ වත්තේ යන්න පුළුවන් අය ඉන්නේ. දැන් ඔහොම වා. ඔහෙන් යන්න පුළුවන්ද? ඔහෙට එන්න ඕනද? මේ ඔබ දකින්නේ ගොඩිගම මන්සන්දී පිරිසක් බේරා ගන්න එන ආකාරය. ඉතින් ගමේම තරුණ පිරිසක් තමයි මේ ක්‍රියාව කරන්නේ. ඇත්තටම අපි අගය කරන්න ඕනේ මේ ක්‍රියාව. ඉතින් මේ ගොඩිගමේම තරුණ පිරිස විසින් තමයි මේ ජනතාව මුදාගන්නේ. ඉතින් ඒක ඇත්තටම ලොකු ක්‍රියාවක්. මේ දකින්නෙත් ඒ වගේ ක්‍රියාවක් තමයි කීප දිනක් මුදාගෙන යන ආකාරය. ඒ වගේම තමයි නිවාස කීපයක්ම හානි වෙලා තියෙනවා. බරපතල විදිහට එක නිවසක් ඇත්තටම මේ තිබ්බ දැනක් වතව ගන්න බෑ. මේ සාක්ෂි සහිත අහලා බලන්න පුළුවන්. මම කොච්චර හරි හිටපු ගෙදර කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. සේරම ගිහිල්ලා පහළට ගහලා. නිදා ගන්න පතුරක්වත් නෑ. අඩුම ගානේ රෙදි ඉතිරෙන්ට දාලා නිදාගත්ත. දැන් නම් ඊයේ පතුරු දෙකක් හම්බුණා. ඉතුරු වෙලා නෑ. ඔය මුකුත් මේ තේන්නේ බඩු සේරම ගහකට ගිහිල්ලා. කිසි දෙයක් මෙතුරු නෑනේ. කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. කෑගල්ල ගඟවැරළි ප්‍රදේශයේ ජීවිත 15ක් නිදිහානේම අවසන් හුස්ම හෙළුවේ මේ පස්කන්ධ නායාම නිසා. දේපල හා නිවාස බොහෝ ප්‍රමාණයක් පස්කන්ධවල නිදන් විය. සියල්ල සිදුවීමට ගත වූයේ විනාඩි කිහිපයකි. සියල්ල නිම විය. හටගන්නා සියල්ල නැසෙන සුළුය. මෙවන් අකල් මරණයක් කිසිම ආත්මික සිදු නොවේවා. මේ ගිය හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් ක්‍රමක්‍රමෙන් දැන් ටික ටික වතුර බහැලා තියෙන්නේ. දවස් හරියටම 5කට පස්සේ තමයි මේ වතුර ටික බැස්සේ. මාඔය ප්‍රදේශයේ ජනතාව තම ජීවන උපාය ලෙස කරගෙන ගිය ගඩොල් ව්‍යාපාරයේද ජල රකුසාට බිලි වුණා. සියලුම ආදායම් මාර්ගද බිඳ වැටුණා. හරියටම කබලෙන් ලිපට වැටුණා වගේ. ඉතින් දාඩිය මහන්සියෙන් හම්බ කරත්ත සියලුම දේවල් වතුරට ගිහිල්ලා යලිත් ගොඩනගා ගන්න එක තමයි මෙයාලගේ එකම බලාපොරොත්තුව. ආයෙත් හැමදේම සඵල වෙන්න කියලා දීර්ඝායුෂ මමද ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දර්ශන ටික මම ගත්තේ නොවැම්බර් 30. මොකද නොවැම්බර් 30 වෙද්දී මේ පැත්තට හොඳටම වතුර අඩු වුණා. දැන් නම් යථා තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ හાર્ඩ්වෙයාර් ෂොප් දෙකක් තියෙනවා. මෙයාට නැති ලක්ෂ ගාණක් පාඩුයි. ඒ ව්‍යාපාර කරන මහත්තයා කිව්වේ සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් වගේ පාඩු වුණා කියලා. ඉතින් සියල්ල අනිත්‍යයි. ඕම තමයි හැමදේම දරා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් එදාම විදුලි විසන්ද වෙලා තිබ්බා. විදුලි බල මණ්ඩලයේ මහත්තුරු ඇවිල්ලා හදනවා. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ ඔයාලට. ඉතින් ඔයාලගේ වැඩේ හරියටම කරා. thank you so much. ඉතින් විපදටපත් සියලු දෙනාට වේලි ආහාර සහ පිසු ආහාර ග්‍රාම සේවක හරහා තමයි මේ දෙන්නේ. ඉතින් හැමදේම සාර්ථක කරා හොයලා බැලුවා. ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් සියලුම දේවල් වතුරට ගියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍ය හැමෝටම අවබෝධ වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ හැමතුනේ ලොකු හාස්කමක් ඒක නේද? ඔව් දැන් මෙතනින් මම අඩි 10ක විතර ජල කඳට ඔව්. මේ මුක්කු කොන්ක්‍රීට් එක දාලා මුක්කු ටික ගහලා තිබුණේ මුක්කු ටික බිමට වැටිලා මේක ඉතිරිවක් වෙලා ඔව්. මේක ඉතිරි වෙලා තියෙනවා. ඕනේ. මේක පමණයි ඉතිරි බුදු වෙලා පිළිමේ විතරක් ඉතුරු වෙලා තියෙනවා. වහන්සේ විතරක් ඉතිරි වෙලා තියෙනවා. සත්‍යයයි. ඉතින් මේ දාලා තියෙන්නේ අතීතය හා වර්තමානයේ ගම් වතුර ආපු දවස හරිම දවස. එතකොට මේක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් හැමෝටම දීර්ඝවස් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුස්සන්නයි පරිස්සමෙන් ඉන්න. ඉතින් යලිත් මේ වගේ විපතක් අපේ මව්බිමට නොවේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු. හැමෝටම බුස්සන්නයි.